ආයුබෝවන් කියලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඔයාලා හැමෝම අපේ YouTube channel එකට. ඉතින් අපේ YouTube channel එකත් එක්ක subscribe වෙලා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් අපේ videos බලන like, comment, share කරන ඔයාලා හැමෝටමත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වීඩියෝ එකට පහලින් තියෙන description box එකේ අපේ Facebook page එකේ link එක දාලා තියෙනවා. ආරාධනා කරනවා අපේ page එකත් එක්කත් like කරලා එකතු වෙන්න කියලා. වීඩියෝ විදිහට නැති recipes ඔයාලට පුළුවන් අපේ page එකෙන් බලා ගන්න. ඉතින් බලමු අද recipe එක මොකක්ද, ඒ වගේම හදාගන්නේ කොහොමද කියලා. රස්නේ කිරි වලින් කොටසක් මේ විදිහට පොඩි බෝල් එකකට දාගන්න ඕනි. ඔයාලට පුළුවන් මේ වෙනුවට වතුර එකතු කරගන්නත්. ඒ වගේම මද රස්නෙන් තියෙන්න ඕනි කිරි හරි වතුර හරි අපි ගන්න ටික. ඊළඟට මම එකතු කරන්නේ සීනි. ඊට පස්සේ මේ විදිහට මම ඊස්ට් ටික එකතු කරනවා. දැන් අපි මේක හොඳට මිශ්‍ර කරගමු. මේක හොඳට මිශ්‍ර කරලා අපි මේක වහලා ඇක්ටිව් වෙන්න තියාගන්න ඕනි. මෙතනදී මම මද රස්නේ කිරි කියලා කිව්වේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පුංචි බබෙක්ට බොන්න පුළුවන් තරම් රස්නයක් තියෙන කිරි කියලා. ඒ වගේ ගන්න තමයි ගන්න ඕනි. ඊළඟට මේ විදියට වහලා අපි මේක ඇක්ටිව් වෙන්න තියාගමු. ඔයාලා නිතරම මේ වගේ කැම ಜಾති හදද්දී ඊස්ට් ටික ඇක්ටිව් වෙන්න තියලා ගන්න. ඊස්ට් ටික ඇක්ටිව් වුණාට පස්සේ පිටියකට මිශ්‍ර කරන්න. ඊළඟට මම පිටි ටික මේ විදියට එකතු කර ගන්නවා. දැන් මම එකතු කරන්නේ ලුණු. ඊට පස්සේ අපි මේක එක සැරයක් මේ විදිහට හලා ගමු. ඊළඟට මම මේ විදිහට මේකට එකතු කරන්නේ සීනි ටික. බිත්තර සුදු මදය ඔයාලා මේ විදිහට බිත්තර සුදු මදය පිටි මිශ්‍රණයට එකතු කරන්න. බිත්තර කහ මදය වෙනම වෙන් කරලා තියාගන්න. හදන බන් වල උඩ ගා ගන්න. මේ විදිහට වෙන් කරගත කහ මදය වහලා ශීතකරණේ තියාගන්න ඔයාලා. ඊළඟට මම එකතු කරගන්නේ දිය කරගත්ත බටර්. ඔයාලට පුළුවන් මාජරින් ගන්නත්. රස්නෙන් එකතු කරන්න එපා. ටිකක් නිවලා එකතු කරන්න මේ වෙලාවෙදී. මේ තියෙන්නේ පිපුණු ඊස්ට් ටික. මේක මේ විදිහට පිපුණාට පස්සේ තමයි ඔයාලා පිටි මිශ්‍රණයට එකතු කරන්න ඕනේ. ඊළඟට මේ විදිහට මම එකතු කරගන්නේ අපි පිපෙන්න තිබ්බ ඊස්ට් ටික. මම දැන් මේ වෙලාවේදී මැෂින් එක පාවිච්චි කරලා තමයි පිටි ටික අනාගන්න යන්නේ. මේ වීඩියෝ එකටම මම එකතු කරනවා අතේ පිටි එක අනලා ඩෝ එක හදාගන්න විදියත්. මුලින්ම මේ ටික හොඳට මිශ්‍ර වෙන්න අපි අඩු ස්පීඩ් එකේ මේක ටිකක් අනාගමු. ඔයාලා මේ විදිහට ඩෝ එක හදාගනිද්දි පාවිච්චි කරන්නේ වතුර නම් ඔයාලට පුළුවන් මේකට කිරි පිටි මෙස හැඳකුත් එකතු කරන්න. දැන් මම මිශ්‍ර කරගත්තට පස්සේ මේකට කිරි ටිකක් එකතු කරනවා. මේ කිරි ටිකක් තියෙන්නේ මද රස්නෙන්.
මේ විදිහට කිරි ටික එකතු කරලා මම නැවතත් අනා ගන්නවා. කිරි එකතු කරාම බන් එකට හොඳ සොෆ්ට් ගතියක් ඒ වගේම හොඳ රසක් එකතු වෙනවා. දැන් අපි මේ විදිහට මේක ටිකක් අනා ගමු. ඔයාලට පුළුවන් මේ විදිහට කිරි හරි වතුර හරි ටිකක් එකතු කරලා මදි ටික ඊළඟට පොඩ එකතු කරගන්න. මුලින් මම කිරි කප් කාලක් වගේ එකතු කරලා නාගත්තේ. ඊට පස්සේ මම මේකට තව කිරි ටිකක් එකතු කරනවා. මම මෙතනදී ප්‍රමාණ සඳහන් කරන්නේ කිරි එකතු කරන ප්‍රමාණය. මොකද පිටි අනුව ටික ටික වෙනස් වෙන්න පුළුවන් නිසා ඔයාලා මේ විදිහට අනා ගනිද්දී ටිකක් තෙත ගතියට තියෙන අතේ නොවැළෙන ඩෝ එකක් හදා ගන්න ඕනි. මම මෙතනදී මැෂින් එකේ ස්පීඩ් එක 1.5 වගේ ඒ අතර තමයි තියාගෙන මේ ඩෝ එක හදාගන්නේ. අපි මේ විදිහට විනාඩි 8ක් 10ක් විතර හොඳට සොෆ්ට් ඩෝ එකක් එන්න මේක අනා ගන්න ඕනි. මේ විදිහට හොඳට සොෆ්ට් ඒ වගේම මේ විදිහට ඇදෙන ඩෝ එකක් වෙන්න ඕනි. ඊළඟට පිටි ටික පිපෙන්න අපි තියාගන්න භාජනයේත් මේ විදිහට තෙල් ටිකක් තවර ගන්න. මේ විදිහට ඊළඟට ඩෝ එක අතින් හදා ගන්න ඕනි. ඊට පස්සේ මේ මතු පිටත් තෙල් ටිකක් ගාලා අපි මේක පිපෙන්න තියෙන භාජනයේ තියලා ප්ලාස්ටික් රැප් එකකින් හරි ඔයාලට පුළුවන් තෙතරෙදි කෑල්ලක් පාවිච්චි කරන්නත්. එහෙම පාවිච්චි කළා මේක වහලා අපි දෙගුණයක් හෝ තුන් ගුණයක් වෙන්න මේක පිපෙන්න තියාගමු. ඔයාලට පිටි ටිකක් ඉක්මනට පිපෙන්න ඕනි නම් මේ විදිහට පිටි භාජනය යටින් හරි ඒ වගේම පිටි භාජනය පැත්තකින් හරි වෙන්න මේ විදිහට උණු වතුර එකක් තියාගන්න. ඊට පස්සේ ඔන් නොකරපු අවන් එකක් ඇතුලේ තියලා මේක වහලා තියන්න. පිටි භාජනයේ යටින් ඔයාලා උණු වතුර එකක් තියාගන්නවා නම් උඩ තියෙන පිටි භාජනය යට තියෙන උණු වතුර වල නොගෑවෙන විදිහට තියාගන්න. මේ විදිහට කරාම ඊස්ට් වල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. ඔයාලට පුළුවන් ටිකක් ඉක්මනට මේ විදිහට කරලා පිටි එක පිපෙන්න තියාගන්න. දැන් මේ තියෙන්නේ මේ විදිහට පිපිච්ච ඩෝ එක. මම මෙතනදී වෙලාවක් සඳහන් කරන්නේ නැහැ. මොකද මේක පිපෙන යන වෙලාව ටික ටික වෙනස් වෙන්න පුළුවන් උෂ්ණත්වය අනුව. මෙතනදී මම පිටි මෝලිය අතේ අනා ගන්න හැටි තමයි කියලා දෙන්නේ. මේ වෙලේදී වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ මොකද කාලය ගත වෙන නිසා ගොඩක්. ඒ වගේම මේක මම අනන්නේ වතුර පාවිච්චි කරලා. ඒ නිසා මම මේකට කිරි පිටි ටිකකුත් එකතු කරලා තියෙනවා. මේ විදිහට ඔයාලා මුලින් අනා ගන්න ඕනි වතුර ටික දාලා. ඊළඟට මේ විදිහට පිටි ටික එක ගුලියක් වගේ එන්න අනාගතට පස්සේ තෙල් ටිකක් තවරපු පැතලි මතු පිටක මේ විදිහට ඔයාලා අනා ගන්න ඕනි. විනාඩි 15ක් 20ක් විතර මේක හොඳ සොෆ්ට් ඩෝ එකක් එනකන් අතේ තෙල් ටිකක් තවරගෙන මේ විදිහට හොඳට අනා ගන්න. ඊට පස්සේ ඔයාලා මම මුලින් පෙන්වුවා වගේ හොඳ ඇදෙන සොෆ්ට් ඩෝ එකක් ආවම මේක පිපෙන්න තියාගන්න පුළුවන්.
මෙතනදී මම ෆිලින් එක හදන්න ටූනා කෑන් එකේම තිබ්බ තෙල් එක තමයි පාවිච්චි කරන්නේ. ඔයාට පුළුවන් වෙන තෙල් జాතියක් එකතු කරගන්න. ඒ වගේම මම මෙතන රෙසිපි එකේ සඳහන් ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් හදන්නේ. මේ විදිහට තෙල් ටික රත් වෙන්න තියන්න. ඊළඟට මම මේ විදිහට පොඩියට කපාගත්තු පීලුණු ටික, ඉඟුරු සුදුලුණු පේස්ට්, ඒ වගේම රම්පේ පොඩියට කපාගත්තු කරපිංචා ටික එකතු කරලා අඩු ගින්දරේ රන්වන් පාට වෙන්න බැද ගන්නවා. ඔයාලට පුළුවන් අවුමිරිස් ගන්නත්. මම අවුමිරිස් අරගෙන නැහැ. මේ විදිහට බාගෙට රන්වන් පාට වෙන්න බැතෙද්දී මම මේකට එකතු කරනවා සූදුරු, ඒ වගේම එනසල්, කරාඹු නැටි, කුරුඳු ටික. ඊළඟට නැවත ටික වෙලාවක් මේක බැදගමු. ඊළඟට මම මේකට කහ කුඩු ටිකක් එකතු කරගන්නවා. ඒත් එක්කම ගම්මිරිස්, ඒ වගේම කෑලි මිරිස් ටිකකුත් එකතු කරගන්නවා. මේවා ඔයාලගේ රස අනුව එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක නැවත මිශ්‍ර කරගමු. ඊළඟට මම එකතු කරන්නේ ටූනා ටික. මේ විදිහට ටූනා ටික එකතු කරලා පොඩි කරමින් හොඳට මේක තෙල් ටිකේ අපි බැද ගන්න ඕනේ. ඔයාලට පුළුවන් කලින් ටූනා ටික පොඩි කරලා ගන්නත්. ඊළඟට මම මේකට රස අනුව ලුණු එකතු කරගන්නවා. ලුණු එකතු කරලා මිශ්‍ර කරගෙන මම මේකට අල ටික එකතු කරනවා. ඔයාලට පුළුවන් මේ විදිහට කෑලි තියෙන අල ටික එකතු කරගන්නත්, නැත්නම් ඔයාලට පුළුවන් හොඳටම පොඩි කරලා එකතු කරගන්නත්. ඊට පස්සේ අපි මේක නැවත හොඳින් මිශ්‍ර කරගමු. ඊළඟට මේ විදිහට මිශ්‍රණය එකට එකතු වෙනවා වගේ වෙද්දී අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඊට පස්සේ ඔයාලා මේකට අපි එකතු කරපු එනසල්, කරාඹු නැටි, රම්පේ වගේ ලොකුවට තියෙන කුරුඳු, ඒ වගේ ලොකුවට තියෙන දේවල් ඉවත් කරගෙන මේක හොඳටම නිවෙන්න තියාගන්න. මෙතනදී මම පිරුම හදාගෙන තියෙන්නේ අල, ඒ වගේම සැමන් හොඳටම පොඩි වෙන්න අරගෙන ඔයාලට පුළුවන් මේ විදිහට හදා ගන්නත්. එහෙම නැත්නම් කෑලි තියෙන්න හදා ගන්න. ඊළඟට ඔයාලට පුළුවන් අවශ්‍ය ප්‍රමාණ වලට මේක කොටස් වෙන් කරගන්න. ඊළඟට මම මේ විදිහට පිටි ටිකක් ඉහලා අතින් මේ විදිහට ප්‍රෙස් කරනවා. එතකොට මේකේ තියෙන වාතය ඉවත් වෙනවා. ඊළඟට අපිට පුළුවන් මේක පිටි ඉහපු පැතලි මතු පිටකට දාගන්න. ඊට පස්සේ ඔයාලා මේ විදිහට ඩෝ එක පැතලි මතු පිටක තියාගෙන මම මේ පෙන්නන විදිහට හදාගන්න. මෙහෙම හදාගෙන අපිට පුළුවන් මේක සමාන කොටස් වලට වෙන් කරගන්න. ඊළඟට මේ විදිහට හදාගත්තට පස්සේ මේක සමාන කොටස් 6කට අපි වෙන් කර ගන්නවා. ඔයාලා කැමති නම් ඔයාලට පුළුවන් බර මැනලා සමාන කොටස් වලට වෙන් කර ගන්න. ඊළඟට මේ පෙන්නන විදිහට බෝල හදා ගන්න ඕනි. මේ විදිහට හැම කොටසක්ම බෝල විදිහට හදා ගන්න.
මේ විදියට හදාගත්ත පිටිපෝල ටික ඔයාලා තෙතරෙදි කෑල්ලකින් හරි මේ වගේ ප්ලාස්ටික් රැප් එකකින් හරි වහලා විනාඩි 10ක් තියාගන්න. මේ තියෙන මේ විදිහට විනාඩි 10ක් තිබ්බට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට බෝල් එකේම උනත් තියාගන්න. දැන් ඊළඟට මේ විදිහට පිටි කොටසක් අරගෙන යටපැත්ත උඩට තියලා මේ විදිහට රෝලින් පින් එකකින් හරි බෝතලයකින් හරි හදාගන්න. ඊළඟට අපි හදාගත්ත ෆිලින් එක මේ විදිහට තියාගන්න. ඊට පස්සේ ඔයාලට මම පෙන්නන විදිහට නවා ගන්න ඕනි. මෙහෙම නවාගෙන වටේම සීල් වෙන්න මේ විදිහට ඇඟිලි තුඩු වලින් හදාගන්න. ඊළඟට මම මේ පෙන්නන විදිහට තීරු කපා ගන්න. ඊළඟට මේ වගේ දෙපැත්තේ කෑලි දෙක හදාගෙන මේ විදියට හැමිට රෝල් කරගන්න. ඊට පස්සේ මේ විදිහට දෙපැත්ත සම්බන්ධ කරගෙන අපි ඉතිරි කරගත්ත කෑලි දෙක වටේට මේ විදිහට ඔතා ගන්න ඕනි. ඊළඟට මේ විදිහට හදාගත්තු බන් ටිකක් ඈතින් ඈතට වෙන්න පාච්මන්ට් පේපර් එකක් දාගත්තු බේකින් ට්‍රේ එක තියාගන්න. ඊළඟට මේ විදිහට හදාගත්තු ටික අපි දෙගුණයක් වෙන්න පිපෙන්න තියාගන්න ඕනි. මේකෙදි ඔයාලා වෙලාව පැයක් විතර ගියත් මේ විදිහට වහලා දෙගුණයක් වෙන්න තියාගන්න. මොකද මේක හොඳට පිපුණොත් විතරයි සොෆ්ට් බන් එකක් එන්නේ. මේ ටිකත් ඉක්මනට පිපෙන්න ඕනි නම් ඔයාලට පුළුවන් ඔන් කරපු නැති oven එකක් ඇතුලේ මේ ටික තියලා යටින් උණු වතුර එකක් තියාගන්න. ඊට පස්සේ oven එකේ දොර වහලා මේක දෙගුණයක් වෙනකම් පිපෙන්න තියාගන්න. මේ විදිහට තෙතරෙදි කෑල්ලකින් හරි ප්ලාස්ටික් රැප් එකකින් හරි වහලා අපි මේක දෙගුණයක් වෙන්න පිපෙන්න තියාගමු. මේ තියෙන්නේ ඒ වගේ පිපුණට පස්සේ ඊළඟට බිත්තර කහ මදයට කිරි ටිකක් එකතු කරලා අපි හොඳින් මිශ්‍ර කර ගන්න ඕනි. ඔයාලට මේ වෙලාවේදී පිටි කිරි ටිකක් දිය කරලා ගන්නත් පුළුවන්. ඊළඟට මේ විදියට හදාගත්තු බිත්තර කිරි මිශ්‍රණය අපි බන් වල උඩ ගා ගන්න ඕනි. ඊළඟට මම මේ විදිහට උඩට තල ඇට ටිකක් එකතු කරගන්නවා. මේ වෙද්දි මම oven එක සෙල්සියස් 165ට විනාඩි 10ක් කලින් රත් වෙන්න දාලා තිබ්බේ. ඊට පස්සේ අපි මේක oven එකට දාලා උඩ ලස්සනට රන්වන් පාට වෙන්න විනාඩි 15ක් 20ක් වගේ අතර බේක් කරගමු. මේ වෙලාව අඩු වැඩි වෙන්න පුළුවන් ඔයාලගේ oven එකේ උෂ්ණත්වය අනුව. වැඩි යට කර වෙන්න නොදී ලස්සනට උඩ බ්‍රවුන් පාට වුණාම ඔයාලා oven එකකින් මේක ගන්න.
ඊළඟට oven එකෙන් ගත්ත හැටිම මේ වගේ බටර් තවර ගන්න ඕනි. ඔයාලට පුළුවන් බටර් ටික දිය කරගෙන මේ විදිහට බ්‍රෂ් එකකින් ගා ගන්නත්. මේ විදිහට බටර් ගෑවහම බන් ටික තව ටිකක් සොෆ්ට් වෙනවා. ඊට පස්සේ අපි මේක නැවත රෙදි කෑල්ලකින් වහලා නිවෙනකන් තියාගන්න ඕනි. දැන් බනිස් ටික හොඳටම නිවිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේක හොඳට සොෆ්ට් ගතියට තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවොත් එක්කත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වීඩියෝ එකත් බැලුවට. තවත් මේ වගේම රසවත් රෙසිපි එකක් අරන් එන්නම් ඔයාලා හම්බ වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.